සැවැත් නුවර මහා ධනවත් සිටු පවුලක් වාසය කළා. මේ සිටු පවුල තුල රූප සම්පත්තියෙන් අනුන රූපවතී නැත්නම් පටාචාරා නම් දූ කුමාරිකාවක් වාසය කළා. සිටු සැප සම්පත් භුක්ති විඳිමින් සිටි කුමාරිකාව සිටු මාලිගයේ මොළුතැන්ගේ දරපලන සේවකයෙකු සමග ප්‍රේමයෙන් බැඳුණා. කාලයාගේ ඇවෑමෙන් මව්පියන්ටත් රහසේම රූපවතී නැත්නම් පටාචාරා දරපලන තරුණයාත් සමග සිටු මෙතුරින් රාත්‍රියේම පලා ගියා. ඈත ප්‍රදේශයක පැල්පතක් සාදාගත් මොවුන් දුෂ්කර ජීවිතයක් ගත කළා. කාලයක් ගතවීමත් සමග පටාචාරා පළමු දරු ප්‍රසූතිය සඳහා මව්පියන් ළඟට යාමට පිටත් වුණද ඇයට පැල්පත තුළම දුෂ්කර ලෙස දරු ප්‍රසූතිය කරන්නට සිදු වුණා. කාලයාගේ ඇවෑමෙන් දෙවන වතාවෙහිද දෙවන දරු ප්‍රසූතිය සඳහා සැවැත් නුවර තම මව්පියන් කරා යෑමට අදහස් කරමින් ස්වාමියාත් දරුවාත් සමග ඇය සැවැත් නුවරට යාමට පිටත් වුණා. දහවල ගෙවී අවසන් වී රාත්‍රිය උදා වුණා. එය අඳුරු බිහිසුණු රාත්‍රියක්. අහස කුකුරා මහ වැසි වසින්නට වුණා. රූපවතී නැත්නම් පටාචාරා ප්‍රසූත වේදනාවෙන් සිටින විට ස්වාමියා ඇයට ආහාරයක් දැරීම සඳහා ලේබළු රැගෙන ඒමට මහා වනයට ඇතුළු වුණා. වනය තුල ඇති තුමසක සිටි නාගයෙකු ස්වාමියාට දෂ්ට කිරීම නිසා ඔහු සිහිසුන්ව ඇද වැටුණා. අනෝරා වැස්සෙහිම දෙවන දරුවා බිහි කළ පටාචාරාවෝ පසුවදා උදෑසන ඇගේ ප්‍රාණය වැනි මියගිය ස්වාමියාගේ දේහය දැක හඬා වැටෙන්නට පටන් ගත්තා. සිදුවී ඇති දෙය අවබෝධ වුණා. පටාචාරාවෝ හඬමින් දරුවන් දෙදෙනාද රැගෙන සැවැත් නුවරට යාමට පිටත් වී අචිරවතී නදිය අසලට පැමිණියා. දෙගොඩ තලා යන අචිරවතී නදියෙන් දරුවන් දෙදෙනාම රැගෙන එකවර යා නොහැකි නිසා වැඩිමහල් දරුවා මෙගොඩ තියා අලුත උපන් දරුවා ගගෙන් එතර කර ගම් යූර මත තැබුවා. අනෙක් දරුවා රැගෙන ඒමට නැවත ගඟට බැසගත් ඇය දිය රැලි නගමින් පහළ බසින ගඟ මැදට පැමිණියා. අලුත උපන් බෙලිදු දරුවා දුටු අහසෙහි පියාසර කරන උකුස්සෙකු පුංචි දරුවාත් රැගෙන අහස්සටම පියාසර කළා. පටාචාරා දරු සෙනෙහසින් විලාප තියමින් හඬමින් කෑ ගැසුවා. අත්පුඩි දැලුවා. ඒ දුටු වැඩිමහල් දරුවා අම්මා තමාට අඬගසනවා යයි සිතමින් දෙගොඩ තලා යන ගඟට බැස්සා. වැඩිමහල් දරුවා පටාචාරාගේ ඇස් ඉදිරි පිටම මහා දේරල අතරේ නොපෙනී ගියා. දරු දෙදෙනා ස්වාමියාත් අහිමිව උමතු වූ පටාචාරා හඬමින් සැවැත් නුවර දෙසට දිව ගියා. ඇය නුවර වැසියන්ගෙන් මව්පියන් ගැන විමසද්දී පෙර දින රාත්‍රියේ මහා වර්ෂාවත් සමග ඇති වූ අකුණු නිසා ගසක් කඩා වැටි තම මව්පියනුත් සොහොයුරාත් මියගිය බව කියා සිටියා. ඒ අසල ගින්නෙන් දැවෙන දරු සෑයක ඔවුන්ගේ සිරුරු දැවෙමින් තිබුණා. ස්වාමියා
දරු දෙදෙනාත් මව්පියනුත් අහිමි වූ පටාචාරාවෝ උමතුවෙන් නගරේ වීදි පුරා දිව යන්නට වුණා. නිරුවතින් ඇය වීදි පුරා දිව යන විට මිනිසුන් අපහාස කර ගල් කසා ඇය පන්නා දැමුවා. මේ අතර සැවැත් නුවර දෙවුරම් වෙහිරේ දම්සභා මණ්ඩපයේ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරමින් සිටියා. උමතුවෙන් දෙවුරම් වෙහෙරට පැමිණි පටාචාරා බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණියා. සියලු කාරණා මනා නුවණින් දුටු බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මය දේශනා කරන විට ඇය පියවි සිහිය ලැබුවා. ජීවිතයේ ඇති යථා ස්වභාවයත් අනියත බවත් ධර්මය තුලින්ම වටහාගත් පටාචාරාවෝ ගෞතම බුදුසසුනේ පැවිදි බව ලබා උතුම් අරිහත් ඵලය සාක්ෂාත් කරගත්තා. එමෙන්ම ගෞතම බුදුසසුනේ විනයධර භික්ෂුණීන් වහන්සේලා අතර අගතනතුරු ලබන්නත් පටාචාරා රහත් මෙහෙණින් වහන්සේ භාග්‍යවන්ත වුණා.